ඔය සෑමස්සෙම උටම වීඩියෝ එකක් දාන්න හිතුවදෙම අද මේ net එකේ රිසල්ට් එක ඇවිල්ලා තියෙනවා. සමහර අය පාස්, සමහර අය ෆේල්. ඉතින් ෆේල් වෙච්ච අය කඩාගෙන වැටෙනවා. පාස් වෙච්ච අය නියමයි කියලා හිතනවා. ඉතින් අම්මු ආයෙන එක්සෑම් එපා ඒ වගේත් හිතනවා. එක්සෑම් ඉවර වෙන්නේ නැහැ. එක්සෑම් දිගටම තියෙනවා. ඉතින් N5 පාස් වෙච්ච අය N4 එක කරන්න ගන්න. N4 එක පාස් වෙච්ච අය ස්කිල් ටෙස්ට් එකේ වේවා නැත්නම් තව N3 level එකට ඉගෙන ගන්න ටික ඒ ටික කරගෙන යන්න. ඉතින් ඊට අමතරව ළමයි මේ සමහර අය අහනවා මේ N5 පාස් වෙන්න N4 එක පාස් වෙන්න සෙන්සේ මොනවාද කරන්න ඕන? හරියටම එන කංජි මොනවාද? කොහොමද ඒව බලාගන්නේ? මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා ළමයින්ට. ඉතින් අද පෙන්වන්න හිතුවා ඒ සම්බන්ධව මේ අපි ගාව මගේ අපේ තියෙන මේ ටියුට් එක ඒ ටිකත් එක්ක දැන් මේ ටියුට් එක සාමාන්‍යයෙන් සමරි එක සහ වචන මාලාව N4 එක N5 වල සමරි එක සහ වචන මාලාව මේකෙන් 60%ක්වත් අඩුම ගානේ විභාගයට එනවා. අත්දැකීමෙන් කියන්නේ. ඒක නිසා මේක බලමු මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ කියලා අපි. හරි ළමයි මේ තියෙන්නේ N5 එකේ සමරිය. එතකොට මේකේ වානිපාතයට අදාළව තියෙන ටික ඕනිපාතය. එතකොට නිපාත ටික සමරලයිස් කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ මස් ෆෝම් එකත් එක්ක එන ටික, තේ ෆෝම් එකත් එක්ක එන ටික, ඩික්ෂනරි ෆෝම් එකත් එක්ක එන ටික මේ වගේ ඒ ටික සහ මෙතන මේ පුත්සුකේ ප්ලේන් ෆෝම් එකත් එක්ක එන ටික. එතකොට මේක ඉරදොරි කරන අයටත් වැදගත් වෙනවා. මෙන්න මේ EKOC නාKOC විශේෂණ පද chart එක. ඊට අමතරව මේ අනිවාර්යයෙන්ම එන වචන ටික. මේකත් අනිවාර්යයෙන්ම අපිට එනවා. එතකොට මේක අනිවාර්යයෙන්ම ඉරදොරි වේවා N54 දෙකටම මේක N5 එක මේ N4 එක එක. එතකොට මේක N4 එකත් එක්ක තියෙන ටික මේ විදිහට ඩික්ෂනරි ෆෝම් එකත් එක්ක එන ටික ඒ විදිහට ග්‍රෑමර් එකක්ම මේකේ ඉන්ක්ලූඩඩ් කරලා තියෙනවා. ඊළඟට මේ vocabulary එකේ තියෙනවා මෙතන kanji. එතකොට